මේ දැනුත් මුළු ලෝකයේම විනාඩි කිහිපයක් ඇතුළත රුසියාවට විනාශ කරන්න පුළුවන් කියලා ඔබ දැනන් හිටියද? හිතන්න එක් මොහොතකදී මුළු රුසියාවම දැවැන්ත නියෂ්ටික ප්‍රහාරයකින් විනාශ වෙලා යනවා කියලා. මේකෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලුම නායකයින් මිය යනවා කියලාත් හිතන්න. දැන් මේ රුසියාව පාලනය කරන්න කවුරුත් නැහැ. නමුත් විනාඩි කිහිපයකින් කිසිම මිනිසෙක්ගේ නියෝගයක් නැතුව රුසියාව ඇතුළෙන් දහස් ගණන් න්‍යෂ්ටික මිසයිල් සතුරු රටවල් දෙසට ඉබේටම ගමන් කරන්න පටන් ගන්නවා. මේක නිකන් හොලිවුඩ් චිත්‍රපටයේ කතාවක් එහෙමනම් නෙවෙයි. මේ තමයි රුසියාවේ තියෙන භයානකම ආරක්ෂක පද්ධතිය. මේක හඳුන්වන්නේ ඩෙඩ් හෑන්ඩ් එහෙමත් නැත්නම් ලෝක විනාශ පද්ධතිය කියන නාමයෙන්. මොකද්ද මේ ඩෙඩ් හෑන්ඩ් කියන්නේ? සරලවම කිව්වොත් මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පලිගැනීමේ පද්ධතියක්. සීතල යුද්ධයේ පැවති කාලයේදී සෝවියට් සංගමය තමයි මේක නිර්මාණය කරන්නේ. මේක හදන්නත් ප්‍රධාන අරමුණ වෙන්නේ රුසියාවේ නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියොත් සතුරාට කිසිම ජයග්‍රහණයක් ලබා නොදී ඕන විනාශ කර දැමීමේ අරමුණෙන්. රුසියාවේ නායකත්වයෙන් මිය ගියත් පද්ධතිය අත ක්‍රියාත්මක වන හින්දා තමයි මේකට ඩෙඩ් හෑන්ඩ් එහෙමත් නැත්නම් මල අත කියන නම ලබා දෙන්නේ. ඒත් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම කිව්වොත් මේක ක්‍රියාත්මක වෙන්නේ හරිම අద్භූත විදිහට. ඒ තමයි මුලින්ම රුසියාවේ පුරා තියෙන සෙන්සස් මගින් බලනවා රට ඇතුලේ න්‍යෂ්ටික පිපිරීමක් වෙලා තියෙනවද කියලා. එහෙම පිපිරීමක් වුණොත් පද්ධතියෙන් වහාම මොස්කව් නුවර ඉහළ හමුදා මූලස්ථානයට කතා කරනවා. නමුත් මේකට කිසිම පිළිතුරක් ඔවුන්ගේ නායකයින් ලබා දෙන්නේ නැත්නම් මේ යන්ත්‍රය තීරණය කරනවා රුසියාවේ පාලනය විනාශ වෙලා කියලා. ඒකෙන් පස්සේ රුසියාවේ ගැඹුරු බංකර් ඇතුලේ විශේෂ සංනිවේදන රොකට්ටුවක් අහසට යවනවා. මේ රොකට් එක අහසේ ඉඳන් රුසියාවේ පුරා තියෙන සියලුම මිසයිල් හදවනයන්ට රහස් සංඥාවක් යවනවා. ඒ තමයි දැන් ප්‍රහාරය ආරම්භන්න කියන සංඥාව. මේ මොහොතේම කිසිම කෙනෙක් මේ බොත්තම එබුවෙන්නේ නැතත් රුසියාවේ මුළු න්‍යෂ්ටික බලයම සතුරා දෙසට ගමන් කරනවා. ඉතින් ඔන්න ඔහම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අද 2026 අවුරුද්ද උනත් මේ පද්ධතිය රුසියාවේ සක්‍රියව තියාගෙන ඉන්නවා. නවීනතම ස්මාර්ට් මිසයිල් පවා දැන් මේ පද්ධතියට සම්බන්ධයි. මේක තියෙන බියකරම දේ තමයි මේ යන්ත්‍රය වැරදීමකින් හෝ ක්‍රියාත්මක වුණොත් මුළු ලෝකෙම අවසන් වෙන්න පුළුවන්. එක් අතකින් මේක ලෝක විනාශයට අතවන යන්ත්‍රයක්. හැබැයි මේ වගේ බියකරු පද්ධතියක් තියෙන නිසා තමයි සතුරු රාජ්‍ය රුසියාවට පහර දෙන්න බය වෙන්නේ. ඉතින් තාක්ෂණය මනුෂ්‍ය වර්ගය විනාශ කරන්න තරම් දුර යයි කියලා ඔබ කවදා හරි හිතුවද? ඔබේ අදහස් පහතෙන් ලියාගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම අවිෂ්කලත්වත්ත.